සීලය ගැන විවිධාකාරයේ පස් ආකාරයෙන් දස ආකාරයෙන් ඒ වගේ කෝටියක් සංවර සීලය කියලා මෙහෙම විවිධාකාර කොටස් වලට විග්‍රහ වෙනවා. ඒ වගේ එකක් නෙමෙයි ඒවා එකක් නෑර බලන්න කියලා අපිට දකින්න දෙයක් නෑ. ලෞකික ලෝකෝත්තර කියන මේ දෙකකින් එහාට තවත් නෑ. ඒකේම කොටස් තමයි විග්‍රහ කරන්නේ විවිධාකාරයි. 5ට විග්‍රහ කළා 10ට විග්‍රහ කළා දස සීලය කිව්වා පන්තිල් කිව්වා ඔය හැම එකකින්ම වෙන්නන හරියක් තියෙනවා. කයේ සංවරකමක් ඇත්නම් වචනේ සංවරකමක් ඇත්නම් කැටි කරලා ගත්තා මෙන්න මේ සංවරත්වය පිළිදීමන සීලය කියනවා. එතකොට සමාදාන වෙන්නේ යමක් ඇද්ද ඒ සියල්ල වස්මිසා සීල් නෙමෙයි. යම් සමාදානං සංවතං. සංවරක් තේන සීලා. සංවරක් තේ පිළිදීමක් ඇද්ද ඒකදී. ඔය කියන්නේ ඔක්කොම හරියක්ද. මේ සීල් එකින් එක වෙන් කරලා ගත්තත් නැතත් කෝටියක් කිව්වා. ඒ ප්‍රකෝටියක් කිව්වා 9,180 කෝටි ආදි වශයෙන් ওই විදිහට ගණන් හදලා කිව්වා. කාගේ මුල් කරගෙන ද්වේෂයේ මුල් කරගෙන මොහේ මුල් කරගෙන යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් නැගිනවනම් මනස සිහියෙන් තේරුම් ගන්න ඒක සංවර කරගත්තාට ඔක කොහෙන්ද හම්බුනවා. ඔය හරපාලම් කරගෙන පද හදා ගන්න පුළුවන් ඒවා නෙවෙයි පද හදාගෙන වෙන් කරලා රකින්න පුළුවන් ඒවා නෙවෙයි. මූල ධර්මයේ තේරුම් ගන්න ඕනේ. මූල ධර්මයේ තේරුම් ගත්තාම මනස සිහියෙන් නිතර හදිපත්තානේ වෙන්නකොට සීලය එතනම තියෙනවා. ශික්ෂණය වෙනවා එතනම. ඒකයි කාරණේ. ඉතින් ඔබ තේරුම් ගන්න මේ කින්නේ කරගෙන ලෞකිකද ලෝකෝත්තර මේ ධාම තුලින්මයි මේක තීරණය කරගන්නේ. ලෝකෝත්තර සීලය නැහැටි දැන් විග්‍රහ කළා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය ගොඩනගෙන හැටි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කම ලෝකේ අසාරත්වය දැකලා අසාර වන්නාමි හිත ලෝකේ තුල මොනවාල් ප්‍රාණ කාද කරන මොනවාල් හොරමර වන්තා කරන මේ මදාසක් ඉන්නවා. ඇයිද පූර්ණ වෙච්ච මධ්‍යමදී ගුණේ පූර්ණ වෙනවා. ඒකයි කිව්වේ. සම්මාදිට්ඨිය මුල් කරගෙන නැගින සීලය. ඉතින් එහෙම ක්‍රම තියෙනවා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගත්තට පස්සේ මේ සීල සමාධි ප්‍රඥා සියල්ලම ඒකේ තියෙනවා. ඔය විග්‍රහ කරනවා විවිධාකාරයි. සුවාසුතාව ධර්මස්කන්ධී විවිධාකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒවා ඒ බුද්ධයල විනාකාරයෙන් බුදුරණාහි විග්‍රහ කරුවා ඒ කාලවල ත්‍රිපිටකයේ තියෙනවා. ඒ සියල්ලක්ම අපි දැනගන්න අවශ්‍ය නැහැ. නිවන් දකින්න එක ගාථාවක් ඇති කියලා පෙන්නනවා. ඔය මූල ධර්මයයි තේරුම් ගන්න ඕනේ. ඉතින් අර ඒක ගත්තාම මේ විදිහට විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් නැහැ.